ඔයා දන්නවද ඔයා ඔය දැන් වැටිලා ඉන්න තැනට හේතුව? ජීවිතේ අපි හැමෝටම එක අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කෙනෙක් ඉපදෙන්නේ සම්පත් එක්ක, කෙනෙක් ඉපදෙන්නේ අභියෝග එක්ක. හැබැයි ජයග්‍රහණය කරන මිනිස්සු වෙනස් වෙන්නේ එක දෙයක් නිසා. ඒ තමයි ඔවුන්ගේ මනස. ඔයා අද ඉන්න තැන ඔයාගේ අවසන් ගමන නෙමෙයි. ඒක තවත් ආරම්භයක් විතරයි. ඔයා හිතනවා ඇති ඔයාට සල්ලි නෑ, ඔයාට සපෝට් එකක් නෑ, ඔයාට chance එකක් ලැබුණේ නෑ කියලා. හැබැයි ලෝකේ සාර්ථක වෙච්ච හැම කෙනෙක්ම ආරම්භ වෙන්නේ අහිමි වීම තුලින්. ඔයාට තියෙන ලොකුම ඇසෙට් එක මොකක්ද කියලා දන්නවද? ඒ ඔයාගේ හිත. ඔයා හිතන විදිය තමයි ඔයාගේ ජීවිතේ වෙනස් කරන්නේ. ඉතින් අද ඉඳන් ඔයාගේ නෙගටිව් තින්කින් අයින් කරලා පොසිටිව් තින්කින් හිතන්න පටන් ගන්න. ඔයාට ලැබෙන ආදායම පොඩි වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඉතුරු කරන්න පුරුදු වෙන්න. මොකද සල්ලි ගොඩක් හම්බ වුණ කෙනා සාර්ථක වෙන්නේ නැහැ. සල්ලි මැනේජ් කරන්න දන්න කෙනා තමයි සාර්ථක වෙන්නේ. රුපියල් 100ක් හම්බ වුණොත් අවම වශයෙන් රුපියල් 10ක් ඉතුරු කරන්න. ඒක තමයි ඔයාගේ ඩිසිප්ලින් එක. අද ඔයා ඉතුරු කරන පොඩි මුදල ඔයාගේ ජීවිතේ ඩ්‍රීම් එක හැබෑ කරන ෆවුන්ඩේෂන් එක වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා අද ගන්න තීරණය ඔයාගේ හෙට දවසේ තීරණය කරනවාමයි. තවත් දෙයක්, ඔයා කවුරු විශ්වාස නොකළත් ඔයා ගැන විශ්වාස කරන්න. ලෝකෙ හැමෝටම ඔයා බෑ කියද්දී ඔයා ඔයාටම කියාගන්න මට පුළුවන් කියන හැඟීම. ජීවිතේ වැටෙන්න පුළුවන්, ඒක සාමාන්‍යයි. හැබැයි නැගිටින එක තමයි කළ යුතුම දේ. ඔයාට අද අමාරු නම් ඒක හෙට ශක්තියක් වෙනවාමයි. ඔයා අද ඉගෙන ගන්න පාඩම් ඔයාට හෙට ජයග්‍රහණයට අනිවාර්යෙන් පාර කියනවා. ඉතින් නවත්තන්න එපා. හරස්වීම් වලට බය වෙන්න එපා. ඔයාගේ ඩ්‍රීම් එක ඇතෑරලා කවදාවත් යන්න එපා. මතක තියාගන්න හැම මොහොතකම ධනාත්මකව හිතන්න. ඉතින් අද ඉඳන් පොසිටිව් විදියට හිතන්න. ස්මාර්ට් විදියට ඉතුරු කරන්න. ස්ට්‍රෝං විදියට ජීවත් වෙන්න. ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් කෙනා ඔයාම විතරයි. good luck.